අයිබෝවන් ඔන්න අද අපි ඔයාලට අරගෙන ආවේ පුළුන් වගේ සොෆ්ට් එකට හැපෙන ස්පොන්ජ් වගේ මෙන්න මේ වගේ ලස්සන රස කේක් එකක් ඔයාලට ඉතාමත් සරලව ගෙදරදී හදාගන්නේ කොහොමද කියලා තමයි අද අපි මේ වීඩියෝ එකෙන් ඔයාලට පෙන්වන්න යන්නේ. ඉතින් අද වීඩියෝ කරන් ටිකක් දික්කෙස්සෙයි. ඉතින් මම ආරාධනා කරනවා මේ වීඩියෝ එකේ අන්තිම වෙනකන් රැඳිලා ඉන්න කියලා. පිටි පිටේ කුඩු කරගත් සීනි ඊට පස්සේ බටර් තියෙනවා මෙතන වැනිලා බේකින් පවුඩර් ඊට පස්සේ අපි මෙන්න මේ වගේ ඉස්සෙල්ලම බටර් ග්‍රෑම් 250 මේ වගේ භාජනයකට දාගෙන අපි මේක හොඳට බීට් කරගන්නවා. ඉතින් මේක බීට් කරගන්න අතරේ අපි විතර ටික අපි කඩලා වෙන් කරගත්ත සුදු මදේ වෙනම කහ මදේ වෙනම. ඉතින් අපි මේ දෙක වෙන වෙනම අරගෙන තමයි අර කේක් එක හදාගන්නේ. ඉතින් ඉස්සෙල්ලම අපි වෙන් කරගත්ත කහ මද වලින් එකක් අපි බටර් එකට දාගෙන ඒක අපි මේ විදිහට බීට් කරගන්නවා. ඉතින් ඊට පස්සේ අපි ඉතුරු කහ මදක් මේ විදිහට දාගෙන මේකත් බීට් කරගන්නවා. අපි ඔයාලට මේ වීඩියෝ එක ටිකක් දික්කැස්සේ මොකද අපි ඔයාලට මේ හැම දෙයක්ම බොහොම සරලව පෙන්වන්න හින්දා. ඉතින් විතරක හතරක කහ මද දැන් අපි මේ බටර් එකට එකතු කරගත්තා. ඒ ටික අපි හොඳට මේ විදිහට බීට් කරගන්නවා දැන්. ඊට පස්සේ අපි සීනි ග්‍රෑම් 250 තමයි දැන් එකතු කරන්නේ. මතකතුව සීනි ග්‍රෑම් 250 එකපාරක් බ්ලෙන්ඩ් කරගන්න හොඳට කුඩු වෙන්න. එතකොට ඉක්මනට මේක බටර් එකේ මේක දිය වෙනවා. ඉතින් සීනිත් අපි සරින් සරයට මේ විදිහට එකතු කරගෙන අපි මේක හොඳට බීට් කරගන්නවා මේ විදිහට. ඉතින් මේ විදිහටම ඔයාලත් අනිවාර්යෙන් කරන්න. ඉතින් අපි දැන් සීනි ග්‍රෑම් 250ම මේ විදිහට එකතු කරගෙන ආයි පාරක් හොඳට මේ විදිහට බීට් කරගන්නවා. ඊට පස්සේ අපි වැනිලා තේ හැඳි එකක් එකතු කරගත්තා. ඉතින් අපි මේක විනාඩි 7ක් 8ක් වගේ කාලයක් මේක මේ විදිහට එක දිගට බීට් කරගන්නවා. ඊට පස්සේ අපි මේකට පිටි ග්‍රෑම් 250 අපි හලාගත්තේ බේකින් පවුඩර් තේ හැඳි දෙකක් එකතු කරගෙන අපි ඒකින් කොටසක් තමයි මේ විදිහට දාගෙන මේක කවලම් කරගන්නේ. ඉතුරු පිටි ටිකත් අපි මේ විදිහට හලා ගන්නවා. දැන් අන්තිම පිටි ටිකක් දාලා අපි මේක කවලම් කරගන්නවා. අපි මේකට කිලි මිලිලීටර් 30ක් වගේ ප්‍රමාණයක් එකතු කරගන්නවා. ඔයාලට කැමති කිරියක් ගන්න පුළුවන්. හරි දැන් අපි මේ බටර් මිශ්‍රණය පිටියත් එක්ක මිශ්‍ර කරගෙන ඔක්කොමත් කරගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ විතර සුදු මදේ අපි මේකත් වෙනම මෙහෙම බීට් කරගන්නවා. සුදු මදෙත් විනාඩි 5ක් විනාඩි 7ක් වගේ කාලයක් බීට් කරගන්න පෙනෙනකන්. ඉතින් මේක විනාඩි 5ක් විනාඩි 7ක් වගේ කාලයක් බීට් කරගත්තට පස්සේ මේක ඔයාලට බලා ගන්න පුළුවන් මේක පෙන වගේ හැදිලා තියෙන්නේ. මේ තියෙන්නේ හදාගත්ත සුදු මදේ. ඊට පස්සේ අපි මේක කවලම් කරගන්නවා. මේක ටික දාගෙන කවලම් කරගන්න. ඉතින් මේක කවලම් කරගන්න අතරේ oven එක විනාඩි 10ක් ප්‍රීහීට් කරගන්න සෙල්සියස් අංශක 180. දැන් අන්තිම ටිකක් දාගෙන ආයෙ මේක කවලම් කරගන්නවා.
ඉතින් දැන් ඔයාලට පේනවා මේ ක්‍රීම් එකක් අගවිලා තියෙනවා. ඉතින් දැන් අපේ මිශ්‍රණය හරි. ඊට පස්සේ අපි කේක් ට්‍රේ එක මේ විදිහට බටර් ගාලා තෙල් කොළාලවලා හදාගෙන තියෙන්නේ. දැන් අපි ඒකට මේ විදිහට කේක් මිශ්‍රණය වක් කරනවා. දැන් අපි මේක සෙල්සියස් අංශක 180 විනාඩි 40ක් අපි මේ කේක් එක බේක් කරගන්නවා. දැන් අපේ කේක් එක හරි. ඉතින් මේ තියෙන්නේ පුළුන් වගේ අපි හදාපු කේක් එක. කේක් එක ටිකක් නිවෙන්න දුන්නා. දැන් තියෙන්නේ අපිට කේක් එක කපන්න. ඉතින් බලන්න කොච්චර සොෆ්ට් එකට මේ කේක් එක ඇවිල්ලා තියෙනවද කියලා. ඉතින් මේ කේක් එක සොෆ්ට් වගේම තමයි ගොඩක් රසයි. ඉතින් ඔයාලත් ගෙදරදී හදලා බලන්න අනිවාර්යෙන්. කඩෙන් ගේන කේක් එකක් වගේම මේ වගේ සොෆ්ට් එකට ඔයාලට ගෙදර ගොඩාක් රසට හදා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා මම ඔයාලගෙන් ආරාධනා කරනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.